ආයිබෝවන් අපි ඔබ සියලු දෙනාටම සටන් කලාව ගැන සටන් කලාව හදාරන්න කැමති සියලුම දෙනාට අපි අද ඉඳලා වීඩියෝ එකකින් මේ සටන් කලාව පාඨමාලාවක් විදියට කරගෙන යන්න අදහස් කරා. මගේ ක්ලාස් වලට එන දරුවෝගේ විශේෂ ඉල්ලීමක් තිබුණා. සටන් කලාව ගැන ඉගෙන ගන්න මේ විදිහට පොඩි පන්තියක් විදිහට කරගෙන යන්න කියලා පොඩි ඉල්ලීමක් තිබුණා. ඉතින් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න අපි කරන සටන් කලාව ගැන මුලින්ම. එතරම් අපි කරන්නේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව. මේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව ගැන අපි ඉගෙන ගන්න ඉස්සෙල්ලා මම ඔයාලට පෙර හැඳින්වීමක් කරලා දෙන්න කියලා කියන්න. මේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව ඔයාලා දන්නවා සටන් කලාව කිව්වහම ලෝකේ ඉතාමත්ම ශක්තිමත් ඒ වගේම ප්‍රබල සටන් ශිල්පියා කවුද කියලා අහුවොත් එහෙම ඔබ සියලු දෙනා දන්නවා අපි ගෞරව කරන ඒ වගේම සටන් කලා ශාස්ත්‍රයේ ඉන්න විශිෂ්ටයා බුස්ලි මාස්ටර්. ඉතින් අපි කරන්නේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව. මේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව මා ඉගෙනගත්ත සටන් කලාව මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම මේ ජෙට් කොන්ඩෝ කියන්නේ කුමක්ද? ඒ වගේම අපේ සටන් කලාව කොයි විදිහටද හදාරන්නේ කියන දේ මම ඔයාලට කෙටි හැඳින්වීමක් අද කියලා දෙන්නම්. ජෙට් කොන්ඩෝ කියන්නේ ඔයාලා දන්න බූස්ටර් මාස්ටර් හැම සටන් කලාවක්ම හදාරලා අවසානයේ නිර්මාණය කරා එයාගෙම කියලා සටන් ශෛලියක්. ඒ තමයි ජෙට් කොන්ඩෝ කියන සටන් කලාව. ඉතින් ජෙට් කොන්ඩෝ කියන්නේ ශක්තියක් තුල ගැටීමක්. එතකොට ඒ සටන් කලාව හදාරන දරුවෝ දන්නවා මේක ගොඩක්ම මේ සටන් කලාව තුල ක්‍රියාත්මක වෙන්නේ ෆයිටින් සයිඩ් එක. ඒ වගේම අපි සටන් කලාවක් ඉගෙන ගන්න සමාජයේ අපේ ප්‍රධාන පරමාර්ථය තමයි සමාජයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීම. ඒ සමාජයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය කරන්න සටන් කලාව තුලින් තමුන්ගේ කායික ශක්තිය, මානසික හික්මීම, දරා ගැනීමේ හැකියාව තුලින් තමයි සමාජයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය වෙන්නේ. එතකොට සටන් කලාව කියන්නේ තමුන්ගේ ඒ ශිල්පේ හදාරනවත් එක්කම තමුන්ට හික්මීමක් ඇති වෙනවා. එතකොට ඒ තුලින් තමා සමාජයේ යහපත් පුරවැසියෙක් නිර්මාණය වෙන්නේ. ජෙට් කොන්ඩෝ කියලා කියන්නේ ඔයාලා දන්නවා බූස්ටර් මාස්ටර් හැම සටන් කලාවක්ම හදාarලා අවසානයේ නිර්මාණය කරා එයාගේම කියන සටන් ශෛලිය. ඒ කියන්නේ සෙනිකව සතුරාට පහර දීම. ජෙට් කොන්ඩෝ කියන්නේ ශක්තියක් තුල ගැටීමක්. මේ සටන් කලාව තුල අපි පියවරෙන් පියවර ඉගෙන ගද්දී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මේකේ තියෙනවා ෆයිටින් මෙතඩ්. ඒ කියන්නේ සෙනිකව සතුරාට පහර දීම සඳහා ප්‍රතිවාදියාගේ ශක්තිය ප්‍රතිවාදයාට මාපදාවක් ලක් කිරීම. ඒ වගේම ඉතාමත් ප්‍රබල කික්, ප්‍රබල පන්ච් මේ හැම දෙයක්ම මේ ජෙට් කොන්ඩෝ සටන් කලාව තුල නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා ජෙට් කොන්ඩෝ කියලා කියන සටන් ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ බූස්ලි මාස්ටර් හැම සටන් කලාවක්ම හදාarලා ඒ හැම සටන් කලාවකම ඉතාමත්ම වැදගත් කොටසක් අරගෙන ඒ ශක්තිමත් ඒ වගේම වේගවත් දෙයක් අරගෙන නිර්මාණය කරපු සටන් ශෛලිය. ඔයාලා දන්නවා ජෙට් කොන්ඩෝ කියලා සටන් ශෛලිය නිර්මාණය කරලා තියෙන්නේ අපි යම්කිසි ලී කැබැල්ලක් ගත්තොත් අපිට අපේ හිතේ නැවෙන යම්කිසි රූපයක් හෝ දෙයක්. දැන් මේ ගත්තොත් එහෙම මේ සටන් කලාවේ තියෙන ලාංඡනය මම ඔයාලට ඉදිරියේ මේ සටන් කලාවේ ලාංඡනය ගැන පැහැදිලි කරලා දෙන්නම්. මේක නිර්මාණය කරලා තියෙන ලීයකින්. ඔයාලට පැහැදිලිව පේනවා මේ ලීයක්. එතකොට අපිට අපේ හිතේ තියෙන දේ නිර්මාණය කර ගැනීමට මේ ලී කැබැල්ල අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ලී කැබැල්ලෙන් අපි මේ නිර්මාණය කරාම අපිට අවශ්‍ය දේ පමණක් මේ ලී කැබැල්ලේ තියන අනවශ්‍ය සීලුම දේවල් ඉවත් කරනවා. ඒ වගේ අනවශ්‍ය සීලුම දේවල් ඉවත් කරලා අවශ්‍ය දේ පමණක් අරගත්ත දෙයක් තමයි මේ ජෙට් කොන්ඩෝ කියන සටන් ශෛලිය. ඉතින් ඒ නිසා මම ඔයාලට මේ ජෙට් කොන්ඩෝ කියන සටන් කලාවයි අපි කරන දෙයි මම ඉදිරියේ ඔයාලට පැහැදිලි කරලා දෙනවා සමගම අපි පියවරෙන් පියවර සටන් කලාවක් ඉගෙන ගන්න කලින් අපේ කායික වර්ධනය අපි කරන ව්‍යායාම ඉදලම අපේ කායික වර්ධනය
අපි හදා ගන්න ඕනේ. එතකොට සටන් කලාවක් පුහුණු වෙන්න කලින් අපේ අත කොහොමද අපි මිටිමොලෝ ගන්නෙ? ඒ වගේ මුල් අවස්ථාවේ ඉඳලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මම ඉගෙනගත්ත ජෙට් කුණ්ඩු සටන් කලාව මගේ ක්ලාස් වලට එන දරුවෝ දන්නවා මේ ජෙට් කුණ්ඩු කියන සටන් කලාව කොයි විදිහටද පුහුණු වීම කරන්නේ. ඒ වගේම අපේ ෆයිටින් සයිඩ් ඒක යොමු වෙනකොට ඒ කියන්නේ දෙන්නෙක් අතර ගහ ගැනීමකදී මේ ජෙට් කුණ්ඩු සටන් කලාව එක්කෙනෙක් අනිවාර්යෙන් පරාජය වෙන්න ඕන. ඒ කියන්නේ පාරින් දෙකෙන් සටන නිම වෙන්න ඕන. ඒ නිසා ඒ වගේම ඉතාමත් ප්‍රබල සටන් කලාවක් ජෙට් කුණ්ඩු සටන් කලාව කියන්නේ මම ඔයාලට ඉදිරියේ පැහැදිලි කරලා දෙන්නම්. අපි මේ ඉදිරි දිනවල අපි මේ ඔයාලට මේ පුහුණු වීම කටයුතු අපි ආරම්භ කරාට පස්සේ මම ඔයාලට මේ වීඩියෝ මගින් මේක පැහැදිලි කරලා දෙන්න. එහෙනම් ස්තුතියි.